සුබ දවසක් දරුවනේ. අද අපි කතා කරන්නේ 7 ශ්‍රේණී සිංහල භාෂාව හා සාහිත්‍ය පෙළ පොතේ 5 වෙනි පාඩම වන ශ්‍රී ලංකාවේ අහිකුන්ටික ජනතාව කියන පාඩමට අදාළ අවබෝධය ලිඛිත අභ්‍යාස ප්‍රශ්නවලට පිළිතුරු. මුලින්ම අපි අවබෝධයේ ප්‍රශ්න ටික කතා කරමු. අවබෝධය පළවෙනි ප්‍රශ්නය. අහිකුන්ටික ජනයා తాවකාලික පැල්පත්වල වාසය කරන්නේ කුමන හේතුවක් නිසාද? අපිට ඒකට ලියන්න පුළුවන්. අහිකුන්ටික ජනයා తాවකාලික පැල්පත්වල වාසය කරන්නේ ස්ථීර වාසස්ථාන නැති බැවිනි. අංක 2. අහිකුන්ටික ජනයාගේ ජීවිතයට සමීප සතුන් නම් කරන්න. පිළිතුර ලියන්න පුළුවන්. අහිකුන්ටික ජන ජීවිතයට බල්ලා, රිලවා, නයා, බූරුවා ආදී සතුන් සමීපය. අංක 3. පාඩමේ දැක්වෙන ආකාරයට අහිකුන්ටික ජනයාගේ ආගමික විශ්වාස ඉස්මතු වී පෙනෙන කාර්ය කුමක්ද? ඒකට අපිට පිළිතුරු මෙහෙම ලියන්න පුළුවන්. හින්දු ආගම ඇදහුවත් බෞද්ධාගමේ පිළිවෙත්ද අනුගමනය කරන බවය. උදාහරණයක් විදියට පෝය දිනට සතුන් නොමැරීම. අංක 4. බෝරිදත්ත ජාතකය අහිකුන්ටික ජනයාට විශේෂ වන්නේ ඇයි? ඒකට අපිට පිළිතුරු මෙහෙම ලියන්න පුළුවන්. බෝරිදත්ත ජාතකයෙන් බෝධිසත්වයන්ගේ නාග ආත්මයක් ගැන සඳහන් බැවිනි. අහිකුන්ටික ජනයා නාගයාට විශේෂ සැලකිල්ලක් කරන්නේ ඒ කතාවට සම්බන්ධ කර දැක්වීම පිළිගැනීම නිසාය කියලා පිළිතුරු ලියන්න පුළුවන්. 5. අහිකුන්ටික ජනයා සිය ආරවුල් විසඳා ගැනීමට යොදා ගන්නා ක්‍රමය පාඩම ඇසුරෙන් පැහැදිලි කරන්න. ඒකට ලියන්න පුළුවන්. තම රැහේ තුලදීම නායක ආරච්චිල ප්‍රමුඛව විසඳා ගනිති. එය අධිකරණ සභාවයි. සිරිත් විරිත් හා සම්ප්‍රදායන්ට අනුව තීන්දුව දෙන අතර එය දෙපැත්තේම පිළිගැනීම අකමැති වූ විට කණ්ඩායම් 7කට නායක කෝරළමාවට ඉදිරිපත් කර විසඳුම් ලබා ගනිති. තවත් විසඳුම් වන්නේ දිවුරුම් ක්‍රම වේ. සැලි 2ක බත් පිසීම, කැකෑරෙන තෙල් බඳුනකට දකුණේ දබර ඇඟිල්ල දැමීම, රත් වූ යකඩයක් ඇල්ලීම ආදී ක්‍රමවලින් තීරණ ගනිති විදියට අපිට පිළිතුරු ලියන්න පුළුවන්. ඊළඟට ලිඛිත අභ්‍යාසය පහත දැක්වෙන උක්ත පදවල අනුක්ත පද ලියන්න. 1. අපි උක්තය ඒකේ අනුක්තය අප, මම මා, ඔව්හු අනුක්තය ඔවුන්, ඔබ අනුක්තය ඔබමයි, සමනැලයෝ අනුක්තය සමනැලයන්, දෙවියෙක් අනුක්තය දෙවියෙකු, දරුවෙක් අනුක්තය දරුවෙකු, දැරියක් අනුක්තය දැරියක, කාන්තාවක් අනුක්තය කාන්තාවක, ගුරුවරියක් අනුක්තය ගුරුවරියක. අංක 2. උක්ත හා අනුක්ත පද යොදා පහත දැක්වෙන වගුව සම්පූර්ණ කරන්න. කුමාරයෝ අනුක්තය කුමාරයන්, ඉස්තරක් තියෙන උක්ත පදේ ලියන්න. ඒකේ ලියන්න පුළුවන් ඔව්හු, ඒකේ අනුක්තය ඔවුන්. ඔහු කියන පදේ අපිට අනුක්තේ විදියටත් ඔහුම ගන්න පුළුවන්. සමනැලයෙක් ඒකේ අනුක්තය සමනැලයෙකු, වෛද්‍යවරු අනුක්තය වෛද්‍යවරුන්. ඊළඟට අනුක්තේ දීලා තියෙනවා දරුවෙකු, ඒකේ උක්තය ගන්න පුළුවන් දරුවෙක් කියන පදය. පාඩමේ ඇතුළත් උක්ත නාම පද සහ අනුක්ත නාම පද 5 බැගින් ලියන්න. ඒකේ පාඩමේ සඳහන් ආකාරයට ලියන්න ඕන. අපිට උක්ත නාම පද විදියට ගන්න පුළුවන් පාඩමේ තියෙන ජනතාව කියන වචනය, බූරුවා කියන වචනය, ඔව්හු කියන වචනය, පැමිණිලිකරු, ඊළඟට විනිසුරු කියන පද අපිට ගන්න පුළුවන්. අනුක්ත විදිහට ගන්න පුළුවන් ජනතාවම ගන්න පුළුවන් දෙකටම උක්තය අනුක්තය දෙකටම. එතකොට බූරුවා කියන පදයක් උක්තය අනුක්තය දෙකටම ගන්න පුළුවන්. ආය අනුක්ත නාම පද විදිහට ගන්න පුළුවන් සහෝදරියක, ඔවුන්, සතුන්, රිලවුන්, පරීක්ෂකයන් කියන පද අපිට අනුක්ත පද විදියට පාඩමේ සඳහන් අනුක්ත පද විදියට ගන්න පුළුවන්. තවත් දවසක තවත් පාඩමකින් හමු වෙනකම් ඔබට සුබ දවසක්.